අපි අද යන්නේ කුඹල්වෙල අසපුව බලන්න. මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. අපි යන දවසේ පාර හදන ගමන් තිබ්බේ කිලෝමීටර 1මාරක් විතර පයින් යන්න වුණා දාලා තියෙන විශේෂ සේවා බස් රථය ගාවට යන්න. අපිත් එක්ක 35 දෙනෙක්ගෙන් යුත් නඩයක් තමයි ගියේ. අපි බස් එක ගාවට ඇවිදගෙන යන වීඩියෝ දර්ශන තමයි ඔයාලා මේ දකින්නේ. අපි යනකොට හොඳ වෙලාවට එදා පහළ බස් එකක් තිබ්බා. අපි නඩේ හැමෝම ගිහින් සීට් වල වාඩි වුණා බස් එකේ. ඩ්‍රයිවර් අයියා විනාඩි 10ක් විතර යනකොට ඇවිත් වාහනේ උඩට අරගෙන ගියා. එක්කෙනෙක්ගේ ටිකට් එක උනේ රුපියල් 80ක්. ඒ වගේම බස් එක යන්න කැමති නැති ඒවල දෙන්නේ තුන්දෙනෙක් කෙනා නම් වීල් එක ගිය හැකි රුපියල් 500ක් වගේ ගන්නවා උඩට යන්න විතරක්. පාර හදන නිසා අපිට යන්න ටිකක් දුෂ්කරයි. වාහන මාරු කරගන්න ගොඩක් අමාරුයි. චූටි පටු මාර්ගයක් තියෙන්නේ. අතන වීල් එකක් ආවස්සට ගන්නවා බස් එක ගන්න බැරි නිසා. අපි කොහොම හරි උඩටම ගියා. ගොඩක් දුර යන්න මම වීඩියෝ එකේ චූටි කෑල්ලක් පෙන්නන්නේ. ඉතින් අපි ඔහම යනකොට ඇත්තටම ලස්සනට ඈතින් කුඹල් වෙල තියෙනවා පේනවා. උඩ නම් පාර හදලා තියෙන්නේ තාර පාර. තාර දාලා බස් නතර කරලා අපි එතන ඉඳලා මීටර් 500ක් විතර උඩට යන්න ඕනේ. පයින් ඇවිදගෙන ඔතන තියෙන ලස්සන සිදුවීමක් මම ඒක කියන්නම් වීඩියෝ එකේ එතනට ආවට පස්සේ. ඇත්තටම මම දන්නේ නෑ කුඹල්වෙල ලස්සන උදේටද හැන්දෑවටද කියලා. ඒ වුණාට වීඩියෝ කරන්න නම් ඇත්තටම බස් නයිරින් ඉර පායලා තියෙන එක තමයි මම නම් හිතන්නේ ලස්සන ප්‍රධාන ගේට්ටුව තියෙන්නේ බස් නයිර පැත්තට වගේ. නැත්තම් මීදුම තියෙන දවසක් වුණා නම් හොඳයි. ওই වටපිටාව තියෙන්නේ කුඹල්වෙල ඉස්සරහා ප්‍රධාන ගේට්ටුව පැත්තට බලද්දී අපේ නඩේ උඩට නගිනවා තමයි තියෙන්නේ. කට්ටිය සපත්තු ගලවන්න තැනක් තියෙනවා ඔතන. ඔතන ලස්සනට පඩිවෙල තියෙනවා. ටික්ටොක් වීඩියෝ වල දැකලා තියෙනවා. අන්නේ පඩිවෙල තමයි මේ තියෙන්නේ. ඉතින් අපි නඩෙත් එක්ක යන්නේ. ඔතන අක්කලා දෙන්නෙත් තුනේ මට මල්ලල්ලා ෆොටෝ ගහන්න කිව්වා. මම මල්ලල්ලා ෆොටෝ කිව්වා. මං කැත ඇති ගොඩක් වැඩ කරනවානේ. ඔයාලට වැඩ කරන වීඩියෝ දෙන්නේ නැතුණාට මම ට්‍රිප් ගිය වීඩියෝ විතරනේ දාලා තියෙන්නේ. ඉතින් මං කියවනවා වැඩි ඇති. මම වීඩියෝ දිගටම කියවනවා. නැත්නම් ඔයාලට බෝරින් වෙනවා. මට ඕන නිකන් වෙන සෝන් එකක් දාලා ඉල ගන්න පුළුවන්. ඔය ඉන්නේ අපිත් එක්ක ගියපු ගර්ල්ස්ලා දෙන්නෙක්. ඉතින් ඒ නංගිලා දෙන්න නම් ගොඩක් කතා කරේ නෑ. මං කතා කරන්න ගියෙත් නෑ. ට්‍රිප් එකේ පුරාවට මේ දෙන්න විතරයි ගර්ල්ස්ලා දෙන්නෙක්ට හිටියේ. මං ඔක ඉෆෙක්ට් දාලා ඉවරලා මම මේ වීඩියෝ එක පොඩ්ඩක් එහා මෙහා කරා. සමහරක් ඒවල සවුන්ඩ් එක තියෙනවා සමහරක් වල සවුන්ඩ් එක නෑ. ඉතින් මට තියෙන විදිහට තමයි වීඩියෝ කරලා ඔයාලට පෙන්නුවේ. ඉතින් ලස්සනට පඩිවෙල දිගේ අපි උඩට නැගගෙන ආව විනාඩි 10ක් විතර යන්න ඇති. ජීවිතයේ අනියත දකිමි හිමි පිළිරුව ළඟ නැවති මොහොතක් බුදුබණ පදයක සිත නිවමි බුදුබණ පදයක සිත නිවමි. ඉස්සරහා බුදු පිළිමයක් තියෙනවා. ලස්සනට නෙලලා රත්රන් වලින් ආලේප කරලා තියෙන්නේ. ඒ වගේම ඇතුලේ
තියෙන බුදු පිළිම වහන්සේලාගේ අත්වල හැඩ වෙනස් කරලා තියන්නේ. ගැන්නේ එක එක විදිවලට තමා තියෙන්නේ අතේ පිහිටීම තියානින් විදිය. ඒ වගේ අපි එතන වටේටම ඇවිදලා බැලුවා. ලස්සන ලී කැටේ මත්දාදින ලංකාව කට්ටි තම කරලා තියන්නේ කියලාගේ. ඕකේ ප්ලේන්ට් එක ගාන්ඩ ප්ලේන්ට් එක කරන්න විතරයි මං හිතන්නේ මේ ඒ අයිය කීපු විදියට මේ ඇවිත් තියෙන්නේ. අනිත් කට්ටිය ඔක්කොම ලංකාවේ නිර්මාණයක් තමා ලංකාවේ දක්ෂ උඩ පහන්දල් වන්න තැනත් තියෙනවා. හඳුන්කුරු ගාන තැනක් වෙනින්ම තියෙනවා. හරිම සංසුන් වටපිටාවත් තියෙන දෙෙන හරිම ලස්සනයි. උඩ පන්සල කුඹල් වෙල මසපුුව ඒ වගේම මං හාමුදුරුව කෙනෙක්නම් එක්කෙනෙක් දැක්කනේ. එක්කෙනෙක් දැක්ක ඇතන පහලා හදලා තියෙන ලස්සනට මේ හන්සයෝ ඉන්නවා. මාළු ටැංගියක් තියෙනවා. මලු ටැංක එකක් වතුර වැටෙන්න විදියට හදලා තියෙන මේ වගේ ලස්සනට පඩි වෙලයි ඊල ෆොටෝ ගන්නේ ලස්සන දෙන. උඩත් ගොඩක්ම ලස්සනයි. මුල් වතාවට එත්තින්නම් හිත ඇදිලා යනවා. මමත් ගිපු පලනි වතාව. අසපුේ උඩම චෛත්‍යයක් තියෙනවා. වටේට පොඩිපුඩි චෛත්‍ය තියෙනවා. ඔතන ඒ වීඩියෝ එක තමා තියෙන්නේ. එතන ඉස්සරහින් වටපිටාව තියෙන දසුන් තම ඔය වේන්නේ. ලස්සන නිමාවකින් හදලා තියෙනවා. බලන්න වටින තැනක්. ඔලත් ගියොත් හැම තැනම ඇවිදලා ඉවරලා බලන්න. අපි ගොඩක් ඉක්මනට තමා මේක බැලුවේ. ගොඩක් කාලේ තිබ්බා අපි බැලුව. ලස්සනට මල් තෙවලා තියෙනවා. පුද දෙන මේ මල් පරවෙනවාසේ ජීවිතයේ අනියත දකිමි. හිමි පිළිරුව ළඟ නැවති මොහොතක් බුදුබණ පදයක සිත නිවමි. බුදුබණ පදයක සිත නිවමි. අපි ඊට පස්සේ පහලට ආවා. තැන තියෙන දන්සල කියල වැඩසටහන. ඉතින් හරිම සුන්දර අත්දැකීමක් මටන. මම වැඩිපුරම ආසයි දන්සල එතන තියෙන වැඩසටහනට. ඒ කට්ටිය ඒ උඩ තියෙන කුඹල්ල ලසපුවත් එක්ක සම්බන්ධයක් නෑ. එුණට එතන දන්සල කියලා වැඩසටහනක් කැනවා. ගොඩක්ම මගේ හිත ඇදිලා ගියා එතෙන්ට. එතන යාලා කරන වැඩසටහනේ වීඩියෝස් දාලා දීනවා. එතකොට එතන ලස්සනට එයාලා වැඩ පිළිවෙල කරගෙන යනවා. ගොඩක්ම ක්‍රඩිට්ටයක් දෙන්න ඕන එයාලට. අනිවාරෙන් උඩට ගිහිල්ලා වහන්සේලා පහලට එන මිනිස්සුන්ට එතනින් ඒ වගේ ආහාරවේලක් ලැබෙනවා කියන්නේ ගොඩක්ම හිත ඇදිලා ගියා. මට ගොඩක්ම හිත පිරුණා. මං ගියපු සුන්දර විස්ථානයක් දෝ කියලා මට හිතුණ ලංකාවේ තියෙන හොඳම ප්ලේස් එක කියලා වගේ හැඟීමක් මට ආවා. ඇත්ත වශයෙන්ම අපේ හැමෝම කඩල අරන් කෑවා. කඩල ඉක්මනට කන්නත් බෑ.
කෝමරි මං වලට ලස්සන වටපිටාව පෙන්න්නනවා අතන පෝන් චාර්ජ් කරන දෙපැත්ති තියෙනවා එතිඉදල ලස්සන බිය් එකත් තියෙනවා වලට කියොත් බලාගන්න පුළුවන් වේවි මටනම් ගොඩක් හිත ඇදිලගියේ ඒ විව් එකට ගොඩක්ම ලස්සනයි කන්දෙ මුදුනේ ඉන්නේ පහළ පේනකොට ගොඩක්ම ෆීලිං එකක් එනවා මං එක තවත් වල ලස්සන කරන ලස්සන මලකින් දාලා දීනවා හිතන නිකම් පොටෝස් ගැව්වා ඒ වගේම මගේ ෆෝනේ චාර්ජ්ජකට ගහලා මං කඩල එක කෑවා කණ්ඩ බෑ කඩ ගොඩක් මට හිත ඇද්දකීපු තැනත්තම එතන ඒ වගේ මම මේ වීඩියෝ එක ඉස්සරා පෙන්නනවා අයලගේ බෑන්ක් ඩීටේල්ස් තියෙනවා දන්සල කාරියාලය කියල ගහලා ඒකේ කවුන්් නම්බර්ස් එකක් තියෙනවා අනිවාරෙන් වල පින් කරන්න කැමති කවුරු හරින ඒකට ඩිපසිට් එකක් දාන්න මට උදව් කරා ගොඩක් අයිස්ක්‍රීම් එකක් මිල රුපියා කියන කඩෙන් මට රුපියල් 1000ක් මරු කරගන්න නැතුව ඒ කට්ටිය රසාග දක්වන ගම අපි ඊළඟ වීඩියෝ එක ඉක්මට එනක හොඳින් ඉන්න පරිස්සමේ බුදුසරණයි දෙවිටයි ජේසුවිටයි සෑම දෙවියක්ම රැකවන්න බයි බයි ඔය කුම්බල්ල පහලින්දල බස්ටෑන්් එක බස් නතර කරන තැනින්ල බලත්ති පේන විදිියෝය තියෙන්නේ පුද දෙන මේ මල් පරවෙනවාසේ ජීවිතයේ අනියත දකිමි හිමි පිළිරුව ළඟ නැවති මොහොතක් බුදුබණ පදයක සිත නිවමි බුදුබණ පදයක සිත නිවමි පිපුණු එක දුමලකට නැති අසිරිය හිමි පිළිරුවකින් ගලන තාරම් පිරුණු දෙතිස්